මෙන්න මේක තමයි මහත්තයා අපේ භාවනා මධ්‍යස්ථානය. මෙන්න මේක මේ එක මහත්තයෙක් පෞද්ගලික මුදලින් මෙන්න මේ ඉඩමත් අරගෙන මෙන්න මේ විහාර මන්දිරයත් හදලා මෙන්න මේ ගේ නම් තිබුණ ඉස්සර වෙලා මේ ගේ තිබුණා. දැන් මම ගෙයින් ඇතුල් වෙනවා. මිතුරුහවුල කවුද? මිතුරුහවුල කියන්නේ මේ අපේ මෙන්න මේක තමයි එක කාමරයක් මේ පරණ ගේ තිබිච්ච කාමරයක්. මේ ඇඳන් එහෙම මං හදලා දීපුවා. ඔව් ඉන්නවා. ලබක් දෙකම බලන්නේ රෝහිණී ඉන්නේ. 14 ඉන්නේ. මම නෑ නෑ අපේ පුතා දැන් ඉන්නේ. මිතුරු සභාපති කෙනෙක් ඉන්නවා නේ? ඔව් ඉන්නවා. මෙන්න මේක තමයි මෙන්න මේක තමයි කුස්සිය. මේක තමයි දරලිපේ වෙන කුස්සිය. මේ වහල්ටම පොඩ්ඩක් අරගෙන ඊට පස්සේ මෙතනින් පොඩි හෝල් එක වගේ තියෙනවා. මේ පැත්තේ තියෙනවා පිරිමි කට්ටියට ඉන්න කාමරයක්. මෙන්න මේ ඇඳන් තියෙන්නේ. මේ ටොයිලට් දෙකක් තියෙන පිරිමි අයට යන්න බාත්රූම් එකට යන්න. මෙන්න මේක තමයි මහත්තයා අලුතෙන් හැදුවේ. ඊට පස්සේ ගෑනු අයට ආම්බස් ඉන්න නතර වෙන්න තැනක් නැහැ කියලා ඊට පස්සේ අපි මෙන්න මේ හෝල් එකක් හැදුවා කාමර 5ක් එක්ක. මෙන්න මේක මාස 2ක් ඇතුළත අපි හැදුවා මෙන්න මේ හෝල් එක. මෙතන මේ තාම උළුස්සය දොරයි තියලා නැහැ කාමරයකට. එතන තියෙනවා කාමර 5ක්. මේ වගේ කාමර 5ක් තියෙනවා. මෙන්න මේ පැත්තෙන් තමයි අනේ මහත්තයා මේ ටොයිලට් එකක් එක්ක බාත්රූම් එකක් හදන්න හිතාගෙන ඉන්නේ. ඒ අයට ගෑනු කට්ටිය ආවන් පස්සේ ඒ අයට පරිහරණය කරන්න. ඒකට ඉතින් තමයි මම අර පොඩි මුදලක් කිව්වේ මහත්තයාගෙන් කැමති නම් ඉතින් දෙන්න තව වැඩ තියෙන දේ අත්‍යවශ්‍යම වැඩ නෙවෙයි. නැත්තම් මේක මේ සිමෙන්ති දාන්න තියෙන මේක කොන්ක්‍රීට් විතරයි තියෙන්නේ තාම. කොන්ක්‍රීට් දාලා විතරයි. මේ වගේ නම් ටයිල් වල නැහැ සිමෙන්ති දාලා තියෙන සිමෙන්ති මැදලා. මේ කාමර වල. පුළුවන් නම් මහත්තයා මම මේ වීඩියෝ එක දාන්නම්. මෙතනත් මේ ගෑනු කට්ටිය ආවන් පස්සේ ඒගොල්ලන්ට තේයක් හරි හදාගෙන බොන්න විදිහට පොඩි කුස්සියක් හදනවා. ඒක නම් වැඩි ඉවර නෑ. ඒව නම් නැතුණක් කවන්න දැන් මේ කුස්සියෙන් හරි තේ එකක් හදාගෙන බෝවේ. මෙතෙන්ට එනවා 30ක් විතර ඔක්කොම. ඒ කියන්නේ මේ පරමාර්ථ ධර්මම අවබෝධ කර ගැනීමේ බලාපොරොත්තුවෙන් 30ක් විතර එනවා. කියන්නේ සම්මතයේ වැඩ නොකර හරියටම විදර්ශනා වඩන අය නිවන් බලාපොරොත්තු වෙන අය තමයි ඉන්නේ. නිකන් එහෙනම් මම මේ වීඩියෝ එක දාන්නම් මහත්තයා.